එයා මගේ මෑණියන් දීපත් කරලා මවුනක් ගානවා. හැබැයි යෞවනයේ රිද්මය හඳුනන මේ දවස්වල ජනප්‍රියම වැඩසටහන 1 2 3 බම්බල් පී කියනවා හිතන්නේ කියලා කිව්වොත් නොඅනුමානයි. මතු උපදින જાති හැම ආත්මයක් පාසාම මගේ ජනාධරය වැඩිම දිනා ගන්න මගේ එකම එක මතය වෙන මගේ එකම එක ජනප්‍රිය වැඩසටහන එයයි කියලා ඔබ කියාවේ. එහෙනම් ඔබ මේ රංග සිටින්නේ ඒ තරම්ම බලවත් වූ දිවයිනේ විශාලම ජනප්‍රසාදයක් දිනාගත්තා වූ ඒ අසම සම්වර්ධනය 1 2 3 බම්බල් පී පිළිගන්න. එසේනම් තවත් පමා කරන්න අවස්ථාවක් නැහැ. මේ අවසන් මහා තරගය සඳහා යොමු වෙන ඔබ සියලු දෙනා අද මට පෙනී යනවා. ඇත්තම මම මේ අවසන් මොහොතේදී මතක් කරනවා අපි වැඩසටහන පුරාවට විශාල ප්‍රේක්ෂක පිරිසක් අපි තරගයේ සිටියා. ඔවුන් අපිට ලබාගත් දෙතින් මෙව්වා. ඉතින් ඔවුන්ගේ ඒ යෝජනා අපේ මේ වැඩසටහනේ යම්කිසි ඉදිරි පිම්මක් තිබ්බනම් ඒ සඳහා ඒ ඉවහල් වුණා. ඉතින් මම අවසන් වැඩසටහනදී අවසන් මොහොතේ එවන් එක තැපැල් පොතක් රැගෙන ආවා. ඒ තැපැල් පොතේ තියෙනවා මේ තමයි වැඩසටහන කියන අන්තිම තැපැල් පොත. අවසන් මහා තරගයේදී ඔව්. අනේ අයි මගේ නම් ප්‍රියතම වැඩසටහන මාලාව තමයි මේ. ගෙදර කොච්චර වැඩ තිබ්බත් මම මේක බලනවා. ඔයා හරි ලස්සනට වැඩසටහන කරනවා මෙයා. බොහොම ස්තුතියි. අපි ආව බලන්න හරිම ආසාවෙන් ඉන්නේ. ඔයා හරියට විඩායන ගසන් වගේ ඈ. ඔව් විඩායන හරි කමන්නේ. ඔව් ඒ වගේම මේ තමයි වැඩසටහන ප්‍රචාර. එතකොට එයා කියනවා මම මේ වැඩසටහනට සම්බන්ධ කර ගන්නවා අම්මා තාත්තා ලොකු අම්මා කාන්ති ලොකු තාත්තා මල්ලසේකර අයියා BBC නංගි එස්ටෝන් සීයා අම්මාන්න අම්බලකට ලොකු අම්මා ඒ වැදේ මල් මාමා රත්තර පුංචි සිරියාවති මල්ලි ගොත්ත මල්ලි ඥානකය සමට්ටය දුටි අයියා අල්ලපු ගෙදර මදුලතා ආස්සා දෙක්ලි ඒ වගේම ගියවුරුද්ද ඉපදිච්ච හැමෝම බලන්නේ ඔයාලා ආදරණීය උඩතල් ඔයාව සම්මාන කර ගන්නවා කියලා කියනවා. ඔව් මගේ කවදත් මගේ ජනප්‍රිය වැඩසටහන රසවිසි කී කියලා නෑ ඔව් මගේ ආසම වැඩසටහන මඩු කිව්වම සී කියනවා කියලා ලබා දෙන්න ඔව් එහෙනම් අපි යමු වැඩසටහන සඳහා වැඩසටහනිය. ඔව් මට පෙනියනවා මේ අවසන් මහා තරගයේ නරඹන්නට සුගන්ධා සුගන්ධ ක්‍රීඩාංගණයේ අතුරු සිදුන නැතුව පිළිදෙන්න තිබෙනවා. පිරි ඉදිරිය ගිහිල්ලා අයියෝ කො වැතිරිලා. හොඳයි එකී මේකී නගී මා මිත්‍රෝ ලකියෝ යක්තිනා. ඉතින් සියඳුනා එක්රොක් කළා බැක් කළා ඉන්නේ මේ වැඩසටහනේ අවසන් මහා තරගයේ තීන්දුව කාටද කිරුල කාටද කියලා බලන්න. හොඳයි එහෙනම් අපි යමු මේ කිරුල කාටද කියලා බලන්නට. අපි බලමු අම්නාගමු ඒ අවසන් මහා තරගයේ තේරුණු කණ්ඩායම් දෙක. ඔව් මගේ දකුණු කන පැත්තේ නෑ මගේ වම් කන පැත්තේ ග්‍රයිප් පොඩ කණ්ඩායම. ඔව් ඒ වගේම මගේ දකුණු කන පැත්තේ හැලිගොරේන්ජ් කණ්ඩායම. Hey, mau berapa sih? Sadar kan? Bukan sadar kan? Size berapa? Size berapa? Jangan kan? Ini eura sadar nih. මේ මල්ලි මේක ප්‍රශ්න විචාරාත්මක කරදෙනා හරිද? මේකට මේ සයිස් එකේ ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මේ අඟ පුරාම මොලේ අල්ලගන්න සයිස් එක. එයා අඟ පුරාම මොලේ පොඩ්ඩක් ඉන්නවා. හරි. ඔව් මට පාර මාදිරේ කියනවා. අපි මොකටද හිතේ ගහනවා කියාගෙන වැඩේ තවදුරටත් කරගෙන යන්නේ. අපි අමෝක වෙයිට් කරලා තින්නේ එකම කාටක්නේ. හොඳයි. එහෙනම් අපි මේක සමතුලනයකටපත් කරමු. හොඳයි. එහෙනම් මම කැඳවනවා ග්‍රයිප් පොඩ කණ්ඩායමේ සුපර් සම්ප්‍රීඩකයා තරඟ කරුවා. ඔව් බෙන්ජමින් පුෂ්පකුමාර ශිෂ්‍යයා. හොඳයි. දැන් තරගේ මම හිතන්නේ සමතුලිතයි. මේ පැත්තේ තුන් දෙනා මේ පැත්තේ තුන් දෙනා යෝ. ඔව් එහෙනම් අපි යමු ප්‍රශ්න සඳහා මෙන්න තරගේ මම මතක කරන්න ඔබලා දන්නවා මතක් කරන්න මොකටද කියලා ඉතින් කියන්න ඕනේ නැහැ. කමක් නැහැ. තරග
විසඳන්නට දෙනවා SMS වගේ. ඒ වගේම තුන්වෙනි වටිය තමයි ඔබන්නාට හම්බ වේ වටිය. ඔබ ඔබන තරමට ඔබට ජය ගන්න ලැබෙනවා. ඉතින් ඒ අනුව අපි වටන ක්‍රියාත්මක කරනවා. තවත් අපි මද විනාමයකට යන්න කියලා කල්පනා කරන්නේ නැහැ. මේ අවස්ථාවේදී අපි ප්‍රථම වටේ කරා යමු. ප්‍රථම වටේ කරා යන්නට මැත්තේ අපි සාමාන්‍යයෙන් අවසන් මාතරකයේදී කරන යම් දෙයක් තියෙනවා. අපි මේ කණ්ඩායම් දෙක ඔවුන් පූර්ව ඉදිරිපත් කිරීමකට යමු වී තිබෙනවා. අපි ඉදිරිපත් කිරීම සඳහා අමරමණට යන්නේ. අපි බලමු. හැලිවරේන්ස් කණ්ඩායම පිළිගන්න හැලිවරේන්ස් කණ්ඩායම. චප්පතේ ශ්‍රී ලංකා නිමවලා වැඩි වෙන්න බෑනේ මම අපේ තාත්තත් එක්ක දවසක් රජේ කාර්යාලයකට ගියාම අපේ තාත්තත් එක්ක හම්බෙලා හොඳට කතා කරලා ඔයාලට මගේ ඇස් දෙක බොරු කියන්න බෑ මගේ රත්තරන් ඇස් දෙකක් තියෙන කියලා අපේ අම්මත් කිව්වා ඉතින් මේක හරිය වෙන්න ඕනේ ඔව් ඔය උත්සාහයෙන් ලකුණු භාගයක් හිමි වෙනවා දෙන්න ඕන අප්පා කන්නාලයක් දැන් ඉදිරිපත් කරන්නේ ගෙදර ටීවී එක ඉස්සරහ වඩලා මේ සුගත ක්‍රීඩාංගණයට වෙලා බලන්නේ ඕගොල්ලෝ කතා කරගෙන යන පුළුවන් අවස්ථාව. ඔව් ජනතා ප්‍රශ්න අහන්නයි මම දැන් සූදානම් වන්නේ. ඔබ කරන්න තියෙන
රුපියල් 7ක් අරගෙන ශ්‍රී ලංකාවේ සිටියක් ගැන ඉන්දියාව ලකුණු කරලා වැඩ විතරයි. ඉතින් එතකොට ඔයගලන්ට හම්බ වෙනවා ස්ටෝන් ශ්‍රී මෙඩල් වටිනා සාස් පානක්. ඉතින් විතරක් දෙගන්න මාර්ගය සම්බන්ධ ස්ටෝන් ශ්‍රී මෙඩල් සාපෝණ දිනන ඕන කරන් දෙන්නේ ජනතා ප්‍රශ්න උත්තර දීලා සක්කාල බබක සමහර උත්තර සමාන්තර අපේ වැඩ විතරයි. හොඳයි. එසේනම් මම තවත් ප්‍රබල බලා සිටින්නේ ඔබගේ කුතුහලය දනවන්න උත්සාහ කරන්නේ මම ගායන වටේ ඔබගේ අතේ තියෙන වටේ ඇත්තට මොන් ගිරනම තිරණය කරන්නේ ඔබයි මේ ගායන වටේ මොන්ගේ දාන දක්ෂතාව වෙනුවෙන් ඔබ ළඟ ජංගම දුරකථනයක් තියෙනවා නම් ඔබ ජයග්‍රාහකයා මොහු යුද්ධය තිරණය කරත් අවසාන නම් ඔබගේ ජංගම දුරකථනයේ SMS අයිතිපත්කම තියෙනවා නම් ඔබගේ ජංගම දුරකථනයේ බැටරිය ඕන නැත්නම් ජංගම දුරකථනයේ කීපෑඩ් එක හොඳට තියෙනවා නම් අංගිලි සක්‍රිය නම් ඔබට කරන්න තියෙන ටැග් ගාලා SMS කරලා ලෙවන්න ඔබගේ ජනපදයේ හැබැයි රිලෝඩ් කරලා ලෙවන්න මොකද නැත්නම් මැසේජ් එක සෙන්ඩ් වෙන්නේ නැහැ හොඳයි අපි ගායනයට පටන් යමු මුලින්ම ගායනය සඳහා හරිබෝරේ නිෂ්කණ්ඩාවට මම ආරාධනා කරනවා පිටකසන පොඩි ලඩුවකෝ ඇගේ කුණු වරින ගල්ගෙඩියකෝ ලිඳලාවන ගන්න මගේ බොඩිය වහගන්න ඔබ දෙව්වොත් කොඩි සරලකෝ දිවි මරණ සිකුරු පිලකෝ වක්ත මුණ කරන බස්සෙනකෝ ඒ වක්තරට යන්න දාමකට බස්සෙන්න ඔබ යකෝ අපච්චියේ මට කැලුවට සීනි කෑවට සංසකටම මට තිබුණේ දිය වැඩියාව උත්තර මාතයා කැන්දාගෙන ආපු රසාව එන්නා මගේ බුලිය වටේ ඉන්ජස් පාර එතකොට කට්කැබුවත් කොට කෙරුවත් මට කමක් නෑ ජෙල් ගෑවත් කන බිද්දත් මට කමක් නෑ ඉස්කෝලෙන් කෙරුවත් කමක් නෑ දුකක් නෑ එතකොට රෝලි පෝලි රෝලි ලිකින රෝලි පෝලි රෝලි ලිකින රෝලි පෝලි පිපි පස්සි නේනා ලාවලි 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 ලිකින ප්‍රිය ලාවලි ලාවලි ලිකින ප්‍රිය ලාවලි ලාවලි ලිකින එසේනම් අපි තවත් වෙලා හරින්නේ නැහැ. අපි තව තුරුසුම්බු තුමුණ වටේ කරා යමු. දාඩිය දාන ඒ තරම් මුසුම් මේ අවස්ථාවක් තියෙනවා. හොඳයි. මෙන්න වසනේ ක්‍රියාත්මක කරන්න තියෙන්නේ. ඔබ ඉදිරියේ තියෙන වසනේ ක්‍රියාත්මක කොට ඔබට තියෙන උත්තර ලබා ගන්න. ඔබගේ මේ වටේදී ඔබගේ ලකුණු ගැනීමේ වේගය දිගන එකන්නේ වසනේ. හොඳයි. එසේනම් ඔබනාට හම්බ මේ වටේ අතුරුන් අපි යමු. පායන ප්‍රශ්නේ මේ දිනවල ඇදහැරුණු දාරණ වර්ෂාව නිසා කැලණිව පිටාර ගලා ගියයි. කැලණිකගේ වතුර පිරිච්චේ ඉන්න. ඔව් කැලණිවගේ වතුර පිරිච්ච ගන්න උත්සාහ කළා. ඔව් ඒක කලින් ගානේ දානවා. හොඳයි. ඊළඟ ප්‍රශ්නය. ඔව් දැන් ඔබ බලයි ඉක්මනටම ඔබලාගේ අවස්ථාව උදා කරගන්න යුතුයි. හොඳයි මෙන්න ඊළඟ ප්‍රශ්නේ. नाइट माइल्स क्लियर है नाइट का माइल है नहीं हम पे तो माइल्स के लादा आपके साथ हो मैंने ओ मैंने नहीं तो पर लागू ले मैंने ने ओ ए अनु प्रश्न देखा का आशा आसान है मैंने तुम्हारी प्रश्न है होदिन सावधान आसान है श्रीलंका वे अवसान श्रीविक्रम हासिंग मंगान श्रीलंका वे अवसान राजकीय पिया का उधर गेला है मंगो तो नहीं ओ अंदर ने पर लागू ले मैंने नहीं अनु ओ फिर गया अनु दे प्रश्न तुना का सावधान है मैंने हाथ में प्रश्न है होंदा है क्लेम हो बॉम्बे नहीं मेरे प्रश्न ने कहते बाय
අම්දා නෑ වා වැරදි මං ඇහුවේ අම්මද? මං ඇහුවේ නිෂ්පාදනය කරන කවුද කියන එකයි උත්තරේ LTT ඔබේ විතර වැරදි මාළි මේ ඔගේ අපේ ගන්න මාළි මොකක්ද අම්මා ගාව උත්තරේ ඔබ විදා ගන්නවා ඉතින් වාගේ ඔබාගෙන ඉන්න ගියේ පතරේ ඔබන්නේ කියලා එතරේ ඔබ අත ගන්න ඔබ විදා ගන්න වෙනවා ඒ ඉතින් එහෙම බයින් දෙපා අපේ බලා ගන්න කවුරුත් නැහැනේ හොඳයි ඊළඟ ප්‍රශ්නය තවත් ප්‍රශ්න දෙකයි තියෙන ඔබගේ කිරුණට යන්න තියෙන මාර්ගයට ලකුණු ගන්නට හොඳයි මෙන්න පස්වෙනි ප්‍රශ්නය වීරවිල මේ දිනවල ප්‍රසිද්ධ කුමකටද හරිද ඔව් වීරවිල ප්‍රසිද්ධ කරවිල සඳහා ලකුණු ලැබෙන මේ අවස්ථාවේදී ඔව් ඉතාම සක්ලෙස මේ අවස්ථාවේදී මෙන්න අවසාන ප්‍රශ්නය දැන් තමයි කිරුළ දිනා ගන්න සඳහා අවසාන ප්‍රශ්නය හොඳයි ඔබ බස්රට අප කිට්ටු කරගන්න ඔබ අප කිට්ටු කරගන්න මෙන්න භාෂාව පිළිබඳ අසන ප්‍රශ්නයක් හොඳින් අහුම්කම් දෙන්න. ඔහුගෙන් තනිවන විට ඇය දරුවන් රාන්චුවක් සමග තනි වුණේ. කොටරන් ප්‍රශ්නයක් නෑ. ඔහු ඇයගෙන් තනිව නෑ. ඇය ඔහුගෙන් තනිවන විට දරුවන් රාන්චුවක් සමග තනි වුණේ. මේ දරුවන් රාන්චුව යන දරුවන් කීපද කී දෙනෙක්ද කියලා. 10. ये 50 ගණන් වල එච්චර කිසි නෑ. ළමයි නැකේ ප්‍රකට සංඛ්‍යාවක් ලකුණු ලැබෙන්නේ නෑ. ඔව් මිත්‍රවරුනි එසේනම් දැන් මේ තරගේ පාණ්ඩුත්‍රි බම්බල්පි තරගේ කිරුළ කාටද කියලා දැන් තිරණේ අවසానයි. ඒ තිරණේ දැන් වගේ සාක්කුවේ තියෙනවා. හොඳයි. අපි ඒ තිරණය සමග හමු යමු. තා මද විරාමයේ දක්ෂතාවය පිළිබඳව සැකයක් නැහැ. දක්ෂතාවය පිළිබඳව සැකයක් නැහැ. නමුත් කිරුළ ඉන්නේ ඒකයි තමයි. ඉතින් ඒ ග්‍රයිප් පොඩ කණ්ඩායමට හිමි වේවිද නැහැ. හරිවරෙන් කණ්ඩායමට හිමිවන්නේ කියා අපි විරාමයක පසුව. හරිවරෙන් කණ්ඩායම දක්ෂතාවය පිළිබඳව සැකයක් නැහැ. ඔබගේ ජනප්‍රියත්වය පිළිබඳව සැකයක් නැහැ. දැන් මේ දිවයිනේ ඕනෑම අවස්ථාවක මුල ඉන්න ඕනෑම කෙනෙක් දන්නවා. ඒ වගේම ඩ්‍රයිව් පොර කණ්ඩායම අපිට ඇත්තටම තවත් වෙලා ඉන්නකොට ජයග්‍රහණය කියනවා මෙච්චර දඟලනවා කියලා ඔබ හිතයි. හොඳයි. ඉරනවා තීරණය වී අවසానයි. ජයග්‍රහණය හිමිවන්නේ හරිවරෙන් කණ්ඩායමට නොවේ ඩ්‍රයිව් පොඩ කණ්ඩායමටද කියා අපි තාම මොදකින් බලමු. ඔව් ජයග්‍රහණය තවත් වෙලා ඉන්නේ නැහැ. තවත් ඔබ රස්තයලු කරන්නේ නැහැ. හොඳයි. එසේනම් ජයග්‍රහණය අද හිමිවන්නේ හරිවරෙන් කණ්ඩායමට නොවේ ඩ්‍රයිව් පොඩ කණ්ඩායමට කියලා සඳහන් දෙපා හරිවරෙන් කණ්ඩායමට සදාය කරන්න ඉස්සරහට මේ අවස්ථාවේදී ජයග්‍රහණය පාණ්ඩුත්‍රි බම්බල්පි ඔබලාගේ ගමන ඉදිරියට යන්නයි තියෙන්නේ. ජයග්‍රහණය කරුවොත් දැන් අපි මග පෙර කරති වෙනවා. ඔබලාට ඔබගේ ගමන යන්න පුළුවන්. ඔබලා අවස්ථාව යන්න ඕනේ නැහැ. ඔබලාට උන් පිටිපස්සේ යන්න පුළුවන්. හොඳයි. එසේනම් දැන් ජයග්‍රහණය සඳහා කාර්යෝ වේදී වෙන්නේ. හොඳයි. ජයග්‍රහණය කියනවා ඉතමත් අපි අවස්ථාවේ කැඳවාදී වෙනවා. විශේෂ
සේකර මහතා ඔව් මේ අවස්ථාවේදී ඔබට ආරාධනා කරනවා ඔව් ඇත්තටම කාර්ය ශිල්පියෙක් හැටියට වැඩ කරා ඒ වගේම ශ්‍රී ලංකාවේ ලිපිකරුවන්ගේ සුළුසේවකෙක් වශයෙන්ද කටයුතු කරන බව වර්ණාදාස සමිතියක ලේකම්වරයෙකු බව තෝරා ගන්නවා. ඔව් කෙසේනම් ඔබතුමා අපි ඉතාමත්ම ආදරයෙන් භක්තියෙන් සාධක ගන්නා නැහැ. අපි ඇත්තටම මේ අවස්ථාව සමග පිළිබඳව කෙසේනම් මම ත්‍යාග ප්‍රදානය කිරීමට මේ සූදානම් වන්නේ. ඉතින් ත්‍යාග සඳහා හොඳයි. මේ අවස්ථාවේදී අත් වශයෙන්ම විශාල ත්‍යාග ප්‍රමාණයක් තියෙනවා. ඒක නිසා හරි අමාරු අවස්ථාවේදී අපි ත්‍යාග සඳහා අනුග්‍රහ දක්වන ආශාවක් තියෙනවා. කෙසේ හෝ මුලින්ම ත්‍යාග ප්‍රාණය කරගන්න තමයි ආගමන ත්‍යාග විදාදීම සඳහා ප්‍රථමයෙන් ඔව් ලාභයන්තරි ඉස්සදී ත්‍යාග ප්‍රාණයන්ට වටිනා කරම් යෝජනා පිළිවෙල මේ අවස්ථාවේදී දෙන්නට කෙනෙක් දාගෙන යෝජනා පිළිවෙල ඔව් ඒ වගේම අපි අමතක කරන්නේ මේ අවස්ථාවේදී British cosmetics වලින් අගනාවටන British cosmetics constant camel tag ගන්න කිසියම් මේ අවස්ථාවේදී අත්‍යවශ්‍යයෙන් හොඳයි. ඒ වගේම අපිට අමතක කරන්න බෑ සුවඳ දැනෙනවා ඉතින් ඔව් තමයි. ඔව් මැනේජ් මාකට් කාර්යය ප්‍රාය සාධක ප්ලේ කරන මේ අවස්ථාවේදී හදලා ගන්න පුළුවන්. ඔව් ඒ වගේම අපිට අමතක කරන්න බෑ. ඔව් අද මේ අවසන් මාතකේ විශේෂත්වය මෙයයි. අපිට විශේෂ විලාගයක් පිළිදෙල කරනවා අපි උන් ඩිස්කෂන් දෙනවා. පොදු ජාතික රෝහල් මුදානේ චිකන් දුන්නා වත් පාර්තා දෙයක් කොබඩ සිරිමල් පොත්හල අනුග්‍රහයෙන් අගනා වටිනා සිරිමල් පොත්හල අනුග්‍රහයෙන් අගනා වටිනා පොත් තුනක් මිලදීගෙන රැගෙන ඒවට shopping bag එකක් ලබා දෙනවා අපේ හොඳයි ඒ වගේම අමතක කරන්නට බෑ මේ ත්‍යාගයක්. ඕක තමයි කියන්නේ පෙරදුනක් නිකන් තින්නා වගේ. ඔබ දන්නවා ගාලමුද්‍ර පීඩි සුපිරි හෝටලේ තාජ් සමුද්‍රා හි රසවත් රාත්‍රී භෝජන සංග්‍රහයක් රසවිඳ දාසුන්ද කරගෙන 2-3 තුනක් ජීවිතවල දාලා ඔව් ඒ ත්‍යාගයක් අපි බාර ගන්න කියලා ආදරෙන් කියනවා. හොඳයි දැන් මෙතන ත්‍යාගපත් බෙදාදී අවසාන වේගෙන එන්නේ. නමුත් ඔබලා දන්නේ ටෙලිවිෂන් ඉතිහාසයේ විශාලතම ත්‍යාගයක් දුන්න පිළිගන්නවා. ඉතින් ඒ විශාලතම ත්‍යාගය මේ බැට්ස්මන් ඉතිහාසයේ රන්න ප්‍රසරණනවා නෝනවානේ. ඉතින් මම ඒ ත්‍යාගයේ පිරිනැමීම සඳහා ජයග්‍රහණය කර හරිබෝල ගන්නවට ආරාධනා කරනවා. ඔව් මෙන්න දිවයිනේ වැඩසටහන ඉතිහාසයේ විශිෂ්ටතම ත්‍යාගය සීමාදල් ප්‍රයිවට් බස් සාධන උත්සාහයෙන් පැමිණියන්ට ගොස්සේ මට බස් ටිකට් පත් එකක් හිමි වෙනවා මවුන්ට්. ඔව් ඉතින් මෙවමනක් නෙවෙයි ත්‍යාගය අවසන් වන්නේ නැහැ මෙතනින්. තවත් ත්‍යාගය ආකාරයක් නෑ තව එකක් ත්‍යාගයක් තියෙනවා. ඉතින් තරුව කිරුල සියල්ල දිනාගත්තේ මොවුන්. එහෙනම් ඒ සුපිරි ත්‍යාගය සමාජයට කියා මං දැන් ජීවිතය අපි සබා කරගත්තු යුතු බලාපොරොත්තුවක්. ඒ ත්‍යාගය උන්ට හිමි වෙනවා මේ මොහොතේ. ඔව් අපි වැඩසටහන ඉතිහාසයේ මෙයන් විශාලම ත්‍යාගයක්. හොඳයි එහෙනම් පිළිගන්නේ හරිවරෙන් ගන්නවට හිමි වෙනවා ප්‍රයිවට් ඩුවල් නේසින් නිරෝධ රථය. ඔව් මේ තමයි
දැන් මේක විතරම එනං ඔව් නෑනවා මේ අවස්ථාවේදී හොඳයි මෙතන තමයි හොඳයි හොඳයි එසේනම් ඔබ සියලු දෙනාට සුබ සන්ධ්‍යාවක් රණේ දිරින්න ඊළඟට කවුරුද